අපි ගහමු වලව්ව. ලංකාවෙන් හද ක්‍රූස්ට් වලව්ව. ලංකාවේ කොල්ලෙක් හදපු ගේම් එකක්. ලංකාවේදී යගයන්න මේ මචං ඒක නිසා වීඩියෝ එකක් දාන්න හිතුණා. පටන් ගත්ත ගමන් ඕක හම්බෙන ඔකේ ලොක් තියෙන ඔකේ අතුර තියෙන එහා පැත්තේ පෙට්ටියේ තියෙන අතුර ගත්තා. අතුර අරගන්න ඕන ලොක් එක අරගන්න ඕනේ. එයා වෙන්නම මණි ගහපුව අපිට අන්න නිදාන්න උදුනක් තියෙනවා. කිව්ව නිදාන්න උතුල වෙන්න ඕනේ. මාළේ නාගමුරගලක් තියෙනවලු. ඒක අරලා බලමු කාසි 12ක් එකතු ගන්න ඕන. මේක ක්‍රවුන් බල්ද මොකක්ද දන්නේ ඒක සොම්බි ගේම් වලම තියෙන සුපිරියක්. මේකේ තියෙන්නේ බන් දොරේ තියෙන ඇන ගලවන්න. ෂෝන ඇරියා. ෂෝනේ මුකුත් නැහැ. දොනේ තියෙන ඇන ටික තමයි ගලවන්න ඕනේ මේක. හරි. මේක ඇතුලේ බලමු. ඒක ඇතුලේ එක කොයින් එකක් තියෙනවා. කොයින් එක ගම අපිට අර මේවා දෙයක් හම්බුණා. අපි මේක දැන් ටික ගලවමු. ඔය කලියක් ගැලුවා. දෙවැනි ලීයක් ගලවනවා. ඔතන දාලා තියෙන ගිනිසිලුවෙන් මාරු කරන්න පුළුවන් ඒකෙන් මෙහා එක්කෙනේ මෙහාටයි. අම්මට හැමර් එකේ හැන්ඩ් මිටිය තියෙනවා. හැමර් එක නෙමෙයි මිටිය කියන්නේ මිටිය උඩ කෑල්ල. මචං අර ඇන ගලවන එකට කියන්නේ කෝබා එක කියලා මට අමතක වෙනවා මිටියේ පොල්ලක් හම්බුණා. තව කොයින් එකක් තියෙනවා. කොයින් තියා ගන්න ඕනේ ඉඳ අර කෝබාර් දෙකම අයින් කරන්න ඕනේ. අන්න කොල්ල කණ්ඩවිල්ල කියලා කෑගන්න. අප්පට උඩු මිටිය විසික්කුණා. ඕ මිටිය නෑ. දැන් ඉතින් අර අක්කා එනවා අපිට ගහන්න. අම්මට උඩු අපි කොයින් ටික තියලෙමු. මුරපල්ලක් තියෙනවා. ඕන් මන් දෙකයි අපෝ එක කියලා. හොරෙට් ඇවිල්ලා කියලා කෑ ගහන්න තමයි දන්නේ ඉතින්. කාසි 12ක් තියෙන එකේ අපි කාසි 4ක් තිබ්බා. දැන් එනකන් වීඩියෝ එක බලන් ඉන්නවා නම් ඉතින් අර නිකන් තියෙන ලයික් බටන් එක ඔබම් ඵලයක්. නිකන්නේ තියෙන්නේ. අනේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ් කරා. මේක නෑ මුකුත් මෙතන නෑ. මේක එතන කොයින් එකක් තියෙනවා. ග්‍රැමෆෝන් 30 තියෙනවා. ඒ ග්‍රැමෆෝන් එකේ හින්දුවක් කරන එක බලන්න. ඔතන බොක්ස් එකක් තියෙනවා. ඒ වෙහින්ද ඒකෙත් නෑ. කොයින් නෑ. කාම්බරේ ඇත්තේ කොයින්. අර ග්‍රැමෆෝන් එකේ 30 තියෙනවා. මම ෆෝන් එක අර තියෙන්නේ. කාසිය ගත්තා. කාසි දෙකයි. අම්මට හිරියට මං ඇඳයට ආයි කොහමද ආච්චි මං ඇඳයට ඩැනි එකේ ඔම නැවුන නම් බම් බඩ ගාගෙන ඇවිල්ලා ගහලා යනවා. යම්මා වනවනත් ඒ ලීවරේ වෙන පාටකට හදන්න තිබ්බවා. දුඹුරු පාටගේ රෝස පාට නික. අපි ග්‍රැමෆෝන් එකට සින්දුව දාමු. ඔය සින්දුව පාර කවුද දන්නේ කියන්නේ සුපිරි අමරදේව ලිවර් එක ගත්තාන් පස්සේ කියනවා මෙතන හැංගෙන්න හොඳ දැනක් වගේ. අපි හැංගුණ තැනනේ බං ඉතින් ඇඳයට තව කොයින් එකක් තියෙනවා. අපි මේ ටික තියලෙමුද? ගන්න බෑ. මේ ටික තියලෙමු. උඩ ඉන්නවද නෑනේ. නෑ අම්මට සිරි මුරපල්ලා. හරි එකයි. දුන්නා හොට්ට එක පාර හෙල්ත් එකට ගහන්න දෙපා ඉතින්. මේ රත්තරන් පොඩ්ඩක් ගන්න කියලා ගහනවනි කරන්න බෑ. රත්තරන් බක්කුවෙන් ගොලම අතනින්ද එන්නේ. ලිවර් එක නම් කැතයි. බොරු කියන්න ඕනේ නෑනේ. අයියෝ තව පාරක් වැදුනා. ඉවරයි අම්මට සිරි. මට හරිම අමාරුයි. ඒ ඉතින් හෙල්ත් එක හොයන්න එපා. පල්ලෙහාද? හෙල්ත් එක පල්ලෙහාද කොයිද මං හිතන්න බලමු. පාර තියෙන මෙත් එක තියෙනවා. කහ උනේ ඇයිද දන්නේ.
මේ මිනිහට දුවලම හතිද කොයිද බා මේක ඇරියද ඇරියනේ තව කොයින් තියෙන්න ඕනේ යන්නකෝ ඔය කොයින් එකක් ජත්තා Oe hidup ya hora. කාමරේ තියෙන අල්මාරි පැත්ත ඇරියනේ ඔය තියෙන දෙවෙනි කොයින් එකත් හරි මැණික් ගලක් තියෙනවා අප්පා ගහනවා අපෝ මිටි පාර කුච්චේ යන්න දියන්ගෝ ගේම් එක විනාඩි 8කට මේ ටක් ගාලා ගියව විනාඩි 8කට මම මේක දෙපාරක් විතර ගියව පළවෙනි පාර මැරුණේ බග් එකක් වෙලා අද කොයින් එකක් තියෙනවා ඒ කොයින් එකක් තරගත්ත එකක් තියලෙමු තව එක කොයින් නැහැ යෝනේ ලිවර් එක ගහනවා ලිවරේජ් ගහමු ලිවර් එන්නේ නැහැ බන් දෙක නැවිලා ගත්තා ආවා ලීවරේ ගැහුවා අපිව අල්ලයි ඉතින් නැට්ට අල්ලයි අපේ මේ දින අනිත් කොයින් එකක් හම්බුණා අන්තිම එක දැන් මැණික් ගල දිනා මැණික් ගල ජත්තා අපි උට්ටේ එයිද දන්නේ පස්සෙන් කඩාගෙන එනවා ඔය එන්නේ අයියෝ කියනකොටම එනවා අපි යන් පල්ලෙහාට පල්ලෙහාට එනව නැද්ද මෙයා පොඩ්ඩක් ඔළුවක් දාලා එනවනේ එයා එනවා අනේ ඉන්න දැන් ඉතින් පල්ලෙහාට තමයි යන්න තියෙන්නේ පල්ලෙහාට එනවා පඩිපෙළාස්සේවත් ඇග්ගෙමු ගිහිල්ලා පල්ලෙහාට යන පඩිපෙළාස්සට යන්න පඩිපෙළ මම දැන් පඩිපෙළාස්සට එන්න බෑ ඉතින් අප්පා බලහන්කො බග් එක එයිද දන්නෙත් නෑ මම පඩිපෙළාස්සට කියන්න බෑ ඉතින් හොරෙක් ඇවිල්ලා කියලා පන්නනවා අප්පෝ එනවා නේද අයියෝ විනාසයි මම මේ එකපාරයි හරි අම්බෝ හොඳට අම්මා දෙපාරවල් දෙයක් ගැහුවා ඔම ගහන්න එපා මිනිස්සෙට අපි යන් උඩ මේ දෙක තිබ්බන් පස්සේ මිෂන් එක කම්ප්ලීට් තොපිකයි වදින්න එපා අග්ගල ගේමින් ගන්න මිටි පාරවල් වදින හතර වටින්නේ බුදු පාරවල් ලීවරේ යදිමු ලිවර් එක අන්න නිල් පාට බෝලේ ගිහලා දැන් අමුතු මූණක වදිනවා මැණික් ගල දැම්ම හැගාවට ලිවර් එක ඇද්දාන් පස්සේ දින රත්තරන් ඔන්න ඉතින් රත්තරන් මුතු මැණික් වලින් පිරීලා මැණික් නෑ පුදුනකොටම කාපියාගේ ඔන්න පිටිපස්සෙන් එකෙක් ගහන පට්ටාවර ගාලා මවුරක දවන්තේ තාත්තා ගැහුවේ ගණන් ගන්න එපා to be continue මේක දෙක එනවා කියලා තියෙන්නේ බලමු මොකද්ද ගහලා තියෙන්නේ කියලා යක්කුන් සමග නොනිමිතන ගින්න වලව්ව දෙක ළඟදීන් බලාපොරොත්තු වෙනා අපි ගියා මම සබ් කරලා ලයික් පාරක් දාලා තියන්න